හලෙලුයා ප්‍රශංසා වේවා දෙවියන් වහන්සේගේ නාමය ගෞරවයට මහිමයටපත් වේවා. අද දවසේ දේව වචනය මෙනෙහි කරමු. පිලිපි පොතේ දෙවනි පරිච්ඡේදයේ 14 වෙනි පදේ. වංක වූ හිතුවක්කාර වූ පරම්පරාවක් අතරේ නුඹලා නිදොස්ව අහිංසකව දෙවියන් වහන්සේගේ නිර්දෝෂ දරුවන්ව සිටින පිණිස කෙඳිරීම්ද විවාදද නැතුව සියල්ල කරපල්ලා. හලෙලුයා. උන්වහන්සේගේ වචනේ ඊටමත් වැදගත් දෙයක් අද දවසේ කියන වංක වූ හිතුවක්කාරෝ පරම්පරාවක් අතරේ ඔබ නිදොස්ව අහිංසකව දෙවියන් වහන්සේගේ නිර්දෝෂ දරුවන්ව සිටින පිණිස මොකක්ද කරන්න කියන්නේ? කෙඳිරීම්ද විවාදද නැතුව සියල්ල කරපල්ලා. අපි කරන දේවල් අපි මතක තබා ගන්නවා. අපි කොහොමද කරන්නේ? අපි යම් දෙයක් කරනකොට කෙඳිරීම් සහිතව කරනවා නම් නැත්තම් ඒක ගැන විවාද කරමින් කරනවා නම් ඒකින් ඇති වැඩක් තියනවද? ඇති ඵලයක් තිබෙනවද? ඒ නිසා අපි හැමතිස්සෙම මතක තබා ගන්න ඕන අපි යම් කිසි දෙයක් කරනකොට ඒ සියල්ල සතුටින් දෙවියන් වහන්සේට මෙන් කරන්න, සිතෙන් කරන්න. ඒක තමයි අපේ ක්‍රියාව වෙන්න ඕන. අපි දෙවියන් වහන්සේගේ දරුවන්, යේසුස් වහන්සේගේ අනුගාමිකයන්. එහෙනම් අපි සියල්ල කරන්න ඕන කොහොමද? සිත සතුටින්. සමහරක් වෙලාවට මේ ජීවිතේ හැම දෙයක්ම අපිට යහපත් ලෙස ලැබෙන්නේ නැහැ. හැම වෙලාවකම යහපත් වෙන්නේ නැහැ. අපි යහපත් වෙලාවට මොකද කරන්නේ? දෙවියන් වහන්සේට ප්‍රශංසා කරනවා. හලෙලුයා. ස්වාමිනී ස්තුතියි. ඔබ වහන්සේ මේ වගේ පරිසරයක් නිර්මාණය කරලා දුන්නාට. නමුත් මතක තබා ගන්න අපිට සියල්ල අයහපත් වෙනකොට අපි මොකද කරන්නේ? අපි කොඳුරනවද? අපේ මූණ වෙනස් වෙනවද? අප දුක් සහිත වෙනවද? එහෙනම් අපේ ජීවිතයේ අරමුණ කුමක්ද? අපි දෙවියන් වහන්සේව ප්‍රසන්න කිරීමද? අපි දෙවියන් වහන්සේව ප්‍රසන්න කරන්නේ එහෙමද? එහෙනම් අපි කල්පනා කරලා බලන්න ඕන. හැම අවස්ථාවකදීම අපිට මොන ස්වභාවයක අපි හිටියත් අපි එකාකාරව සතුටින් සියල්ල කරන්න උපකාර කරන්න ඕනේ. පෞල්තුමා කියනවා මම මොන ස්වභාවයක සිටියත් ඊට සතුටු වෙන්න ඉගෙන ගන්න සිටිමි. පහත් වෙට සිටින්නත් දනිමි. පූර්ණව සිටින්නත් දනිමි. පෞල්තුමා කියනවා පහත් වෙලා ඉන්නත් මම දන්නවා. පූර්ණ වෙලා ඉන්නත් මම දන්නවා. ඉතින් මේ හැම වෙලාවෙදිම අපි මොකද කරන්න ඕන? කෙඳිරීම් නැතුව විවාද නැතුව සියල්ල කරන්න කියලා තමයි දෙවියන් වහන්සේ මෙතන කියන්නේ. එදා ඊශ්‍රායල් ජනතාව මොකද කරේ? ඒ කාන්තාරයේදී දෙවියන් වහන්සේට විරුද්ධව කෙඳුරුවා. මොකද උනේ? ඒ අය සියලු දෙනාටම සිදු වුණේ මොකක්ද? කාන්තාරයේ මිය යන්නට සිදු වුණා. ඒ අය පොරොන්දු දේශය අත්පත් කරගත්තේ නැහැ. පොරොන්දු දේශයට ගියේ කවුද? දෙදෙනයි ගියේ. යෝෂුවා සහ කාලෙබ් පමණයි. අනිත් අය සියලු දෙනා ඒ කාන්තාරයේ ඉපදුන අය තමයි ඒ පොරොන්දු දේශය අත්පත් කරගත්තේ. ඉතින් අද දවසේදී අපිට දෙවියන් වහන්සේ කියන්නේ මොකක්ද? ඔබ කරන මොන දෙයක් වුණත්, මොන අවස්ථාවක සිටියත්, මොන ආකාරයට ඔබ මුහුණ දුන්නත්, ඔබ සියල්ල සතුටින් කරන්නට උත්සාහ කරන්න. කෙදිරීම ඇති කරගන්න එපා. විවාද ඇති කරගන්න එපා. දෙවියන් වහන්සේට ප්‍රසන්න ආකාරයට ජීවත් වෙන්න අපි උත්සාහ කරමු. අපි යාඥා කරමු. ආදරණීය පියාණන් ඔබට ස්තුති කරනවා. ඔබ වහන්සේගේ මේ වචන නිසා ස්වාමිනේ මේ වචනේ ආකාරයට ස්වාමිනේ ඔබ වහන්සේ තුල ඒ කරන හැම දෙයක් තුල කෙදිරීම නැතුව විවාද නැතුව අපිට ඔබ වහන්සේ ඉදිරියේ සියල්ල සතුටින් බලා ගන්න, ඒ සියල්ල සතුටින් බලාපොරොත්තු වෙන්න, ඒ සියල්ල සතුටින් කරන්නට අපිට උපකාර කරන්න. මා යාඥා කරනවා පියාණන් මේ වචන අසන සියලු දෙනා, ඔවුන්ගේ පවුල්වල සියලු දෙනා අද දවසේ සියලු අනතුරු වලින්, සියලු ආබාධ වලින්, සියලු ලෙඩ රෝග වලින් ආරක්ෂා කරන්න. ඔවුන්ට ආශිර්වාද කරන්න. ඔවුන්ට මඟ පෙන්වන්න. ඔවුන්ගේ සියලු කටයුතු ඔබ වහන්සේ සාර්ථක කර දෙන්න. ඔවුන්ට ජය, සතුට, ප්‍රීතිය ඔබ වහන්සේ ලබා දෙන්න. යේසුස් වහන්සේගේ බලවන්ත වූ ජීවමාන නාමයෙන් ඉල්ලනවා. ආමේන්. ඔබ සැමට ජේසු පිහිටයි. ජයග්‍රාහී දවසක්.